හයි ගයිස් කොහොමද ඔයාලට ඔන්න අපි ආක් සර්වයිවල් ජර්නි එකේ 3rd එපිසෝඩ් එක අරන් ආවා. බලමු මේ වීඩියෝ එකේදී මොනවද වෙන්නේ කියලා. Let's go. ඔන්න අපි ස්පෝන් වුණා. බලමු අද මොකද්ද gift එක කියලා. ස්ටෝන් රෝස් 10 වටිනවා. මෙන්න ඉන්නවා අපේ ඩිලෝ පවුල ඩිලොපසෝරස්ලා. එතකොට අන්න අතන ඉන්නවා අපේ ඩොඩෝ පවුල. මේ අපි අන්තිමට හදපු අපේ පුංචි පැල. අපි අද මීට වඩා ලොකු බේස් එකක් ගන්න යන්නේ. මුලින්ම අපි හොඳ තැනක් හොයාගෙන ඉමු. මේ හරියනම් ඉඳ තියනවා වගේ. මම මේ සෑහෙන දුර ඇවිත් තියෙන හොඳේ ගඟක් තරණය කරගෙන ආවේ. මුලින්ම මෙතන සුද්ධ කරගෙන ඉමු. හදන්න ඉඳ තියෙන්නත් තිබේ. මේක සෑහෙන වෙලාවක් යන වැඩක් ඉතින්. ස්ටෝන් වුඩ් එකතු කරන්න ඕන. මෙහෙම තමයි අපි ලූප්ස් එකතු කරන්නේ. නැත්නම් සමහර අය හිතනවානේ අපි හැකින් කරනවා කියලා. මෙන්න මෙතන ඉන්න සතු ටිකත් අයින් කරන්න වෙනවා. මෙන්න මෙතන වලියක් ළමයි මේ ඉන්නේ බැරියොනෙක්ස් කෙනෙක්. මෙයා කනේ මාළු. මෙයා ලෑන්ඩ් ඇනිමල්ස්ලට නම් ඇටැක් කරනවා අඩුයි. මාළු කන නිසා ගොඩක් වතුරේ තමයි වලි දාගන්නේ. මෙයා ෆාස්ට් ස්විමර් කෙනෙක්. මෙයා ටේම් කරනකොට බයෝටොක්සින් හරි නාකෝටික්ස් හරි තමයි දෙන්න ඕන. ටේම් කරාට පස්සේ නම් සුපිරි හන්ටර් කෙනෙක්. ලෑන්ඩ් නෝට දෙකේම ට්‍රැවල් කරන කෙනෙක්ට මෙයා වටිනවා. මෙතන මෙයාත් එක්ක ගිය ෆයිට් එක අපේ ෂෝට් වීඩියෝස් වල තියෙනවා. මෙහෙම ආලපාලිට පයිව ක්ලියර් කරගෙන දැන් ගමු ස්ටෝන් ෆවුන්ඩේෂන් එක. මේකට ස්ටෝන්ස් ගොඩක් කලෙක්ට් කරන්න ඕන. ඒ ටික මෙතන ස්කිප් කරලායි තියෙන්නේ. අයියෝ ආයෙත් මෙතනට ගල් ඉබ්බෙක් රිංගලානේ. එකෙක් මදිවට දෙන්නේ. මරු හැබැයි. මේ කොහෙද ඔයා මේ යන්නේ? හලෝ. නිදහසේ බීසි කකා ගන්න දෙන්නේ නැති හැටි. මෙන්න මේ ආකාරයට වුඩ්ස් ටික එකතු කරගෙන අපි යමු වුඩන් ඩ්‍රෝ ෆ්‍රේම් එක හදන්න. ඔන්න ඒක ප්ලේස් කරා. දොරත් මෙහෙමම ප්ලේස් කරගමු. ඊළඟට බිත්ති ටික. එන්නේ නෑ ඇතුළට. මල්ලි මොනා බලන්නේ? මෙහිම වටේටම ගහගමු. ඔසට ගහගන්න තරමට අපිට ඉතින් අනිත් දේවල් වලට ලේසි. මොකද ඉස්සරහට මේක අස්සට මැෂින් වගේ දේවලුත් දාන්න වෙනවනේ. ඔන්න ඊළඟට සෙවිලිම. මේකත් අපි ගහගන්නේ ලී වලින්ම. පේනවනේ ළමයි. ඔයාලා බලනවාද එකපාරට කොහමද කලවර වෙන්නේ කියලා? එකපාරට නෙමෙයි ටික ටික කරනකොට වෙලා යනවා. අපේ බේස් එකේ වැඩ ගොඩක් දුරට ඉවර නිසා අපේ බබාලවයි අම්මලවයි පළව දාගෙන මම මේ අරන් යන ගමන්. හරි. ගඟින් එහා පැත්තට යමු. කො ඉන්න මෙහෙට? මම යාලට ටාගට් ඉසිල් එක දෙනවා ගඟින් ඉඟට කරන්න. හරි. ඔයාලා දැන් යන්න. අන්න යාලා යනවා. අපිත් යමු.
මෙහෙන්න හෝ වලි දාගන්න එපා මෙහෙන්න අන්න එහෙම හරියට හරි මෙහෙට කට්ටිය අඩුයි නේද ඩොඩෝමි තාත්තියේ කෝයාලා කොහොමයාලා තාම ගඟේ වගේ අයියෝ ජෙලිෆිෂ් කෙනෙක් අනේ මම දැක්කේ අපේ පිරානෙකුත් ඉන්නවා අයියෝ මැරිලු ඩොඩ දෙන්න අනේ ඩොඩෝ බබා අනාථයි සෝරි ඩොඩෝ බබා මාගේ බලවත් කනගාටුව කමක් නෑ මං ඉන්නවනේ එන්න අපි දෙන්නයන්ගේ ඉතුරු ටික හදන්න ඔන්න අපේ ගෙදර වුඩන් සීලින් එකත් ගහලා ඉවරයි දැන් අපි ස්ටෝරේජ් බොක්ස් එකකුත් ක්‍රාෆ්ට් කරගමු අපිට එතකොට වැඩිපුර රෝ මැටීරියල්ස් ස්ටෝර් කරලා තියාගන්න පුළුවන්. ඕමනා වෙද්දී මෙතනින් අරන් යූස් කරන්න පුළුවන්. හදිස්සිය කැලේ ගිහින් ෆාම් කර ඉන්න ඕනේ නෑ. හරි මේක මෙතනින් ප්ලේස් කරලා අපිට ඕනේ දේවල් විතරක් අපේ ඉන්වෙන්ටරි එකේ තියාගෙන ඉදිරි ටික මේ ස්ටෝරේජ් බොක්ස් එකට ට්‍රාන්ස්ෆර් කරමු. ඔන්න ළමයි අදට අපේ එපිසෝඩ් එක මෙතනින් ඉවරයි. කලින් කිව්වා වගේම අර බැරියුනෙක්ස් එක තිබ්බ ෆයිට් එක අපේ channel එකේ short videos වලින් බලා ගන්න පුළුවන්. එහෙනම් අය හම්බෙමු. bye bye.